Zombie apocalypse. සිංහල කීබෝඩ් පාඩම් මාලාවේ YouTube සන්නාමය කීබෝඩ් මැජික් YouTube channel එකට වෙනද වගේම ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි තෝරගත්ත ලංකාවේ ජනප්‍රියම ගීතයක් ඔයගොල්ලන්ට කීබෝඩ් පාඩමක් විදියට කියලා දෙන්න. අද ඔයාලා වෙනින් තෝරගත්ත ගීතය තමයි දැනනතුරුමා කියන ගීතය. මේක ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුණා. ඔයගොල්ලෝ ආසයි මේ ගීතය ඇහුවා. ලස්සන විෂුවල් එකක් තියෙනවා. හොඳයි අපි පාඩමට යමු. හරි මේක ටිකක් වෙනස් ගීතයක්. හරි අපි යන් ඉන්ට්‍රොඩක්ෂන් එකට. මුල තියෙන්නේ පියානෝ එකම මෙලඩි එකක් රිපීට් තමයි වෙන්නේ. එතකොට මේක කී එක තියෙන්නේ E flat minor තමයි ඔරිජිනල් මේ කී එක තියෙන්නේ. ඒ කියන්නේ ස්කේල් එක. එතකොට මේක නෝට්ස් එක E flat F F sharp A flat D flat B C sharp E flat. ඔය ටික තමයි මේකේ මේ කී එක විදිහට තියෙන්නේ. හරි එතකොට අපි මුල අහමු ඊට පස්සේ බලමු කොහොමද ප්ලේ කරන්නේ කියලා. ඔයාලට තේරෙන්නේ නැති එකම මෙලඩි එකක් තමයි මේක රිපීට් වෙන්නේ. එතකොට ඒකේ ඉන්නේ නී කීවර්ඩ් දැන් මම කියන්නේ කොමල ෆ්ලැට් නෝට්. එතකොට මෙහෙම එන්නේ නී ගා මා මා දා රේ ගා මා රේ නී ගා මා මා දා රේ ගා මා රේ. ඕකම තමයි නැවත නැවත යන්නේ. ඔය right ඔක තමයි යන්නේ. හරි මේ ගොඩක් වෙලාවට එකම කෝඩ් එකේ තමයි කරකෙන්නේ. E flat minor D flat minor A flat minor I E flat minor E flat minor ඔය සමහර තැන්වල B කුත් එනවා. ඒක නොටේෂන් එකේ මම දාලා තියෙනවා. එතකොට මේකේ කෝරස් එකේ විශේෂයෙන් කියන පාර්ට් නෑ. මේකේ කෝඩ්ස් එක තමයි කෝඩ් ස්ට්‍රක්චර් එක උඩ තමයි සින්දුව තියෙන්නේ. අපි යමු ඉන්ටර්ලූඩ් එකට. හරි ඇත්තටම දැන් මේකේ ඇඩ්වාන්ස් පාර්ට් එකක් තියෙන්නේ. මේක අර ඉන්දියානු සංගීතයේ ටෙක්නික්ස් මේක පාවිච්චි වෙනවා. එතකොට අපි මේක අහමු කීබෝඩ් එකෙන් යන්න පුළුවන් උඩරිම යන try කරමු. සහ මම මේකේ බෙන්ඩින් පාවිච්චි කරන්න ඉන්නේ ඔයගොල්ලන්ට රෆ් නෝට් ටික තමයි කියලා දෙන්නේ. එතන මේකත් ඔයගොල්ලන්ට කැමති ආකාරයෙන් අලංකාර කරගෙන වාදනය කරන්න පුළුවන්. අපි අහමු දැන් ඉන්ටර්ලූඩ් එක. හරි එතකොට මේක මෙහෙමයි ප්ලේ කරන්නේ. මම සරලම නෝට්ස් එක තමයි කියන්නේ. ඒතර මේකේ කීබෝඩ් එකේ ටෝන් එක ඔයගොල්ලෝ හදාගන්න විදිහට මේක අලංකාර කරගන්න පුළුවන්. ඒගොල්ලෝ පිච් බෙන්ඩ් එක පාවිච්චි කරන විදිහනුත් මේක හදාගන්න පුළුවන්. හොඳයි අපි බලමු මෙන්න මේ විදිහට ගහමු. ගා 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 රේ ගා රේ ගා 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 මාමා. මෙතන දැන් රිගා කියන එක එන්නේ ඔක මීන් ඩැක් ගහන එක. දැන් මම මේක ටෝන් එකෙන් හදලා නැහැ. මෙතන මීන්ස් තමයි වදින්නේ. ඒ කියන්නේ ස්ලයිඩ් කියලා කියන්නේ අන්න ඒක තමයි මෙතන වදින්නේ. හිතර මෙහෙමයි ගා 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 රේ ගා රේ ගා 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 කියලා තියෙනවා. හරි ඊට පස්සේ ඒකම ටිකක් වේරියේෂන් කරලා ගහනවා. ආයි ගා 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 රේ ගා රේ ගා ගා. ඔතනත් ලියන්න පුළුවන්. හොඳම ක්‍රමයට තමයි මම ලියලා තියෙන්නේ. හැබැයි මේක හරියටම හරි එක නෙවෙයි. ඒ ප්ලේ කරපු විදිය ලියන්න මම හිතන්නේ අමාරුයි. ලියන්න පුළුවන් උපරිම සාධාරණ තමයි මම මේ කරලා තියෙන්නේ. එතකොට දෙවෙනි පාර්ට් එක මෙහෙමයි එන්නේ. ගා 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 රේ ගා රේ ගා 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 මා ගා රේ. right. ඉතින් පාර්ට් දෙක මෙහෙමයි එන්නේ. ගා 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 රේ ගා රේ ගා 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 මා ගා 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 රේ ගා රේ ගා 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 මා
ඒ රේ නී එකටත් ඇවිල්ලා නී කියලා එතන නොටේෂන් එකේ තියෙන විදිහට ඔයගොල්ලෝ ප්ලේ කරන්න. ආයෙ මෙහෙමයි. right. ඊට පස්සේ එන්නේ ඒක අහමු. හරි ඊට පස්සේ එනවා මෙහෙම රේ නිදනි දාදානි රේ නිදනි දාදානි මාම ගාගා රේ රේ දානි රේ නිදනි දාදානි රේ නිදනි දාදානි මාම ගාගා රේ රේ දානි. අය මම ගන්නවා. හරි ඕක අපි බලමු මම ට්‍රැක් එකත් එක ප්ලේ කරලා පෙන්නන්නම් මෙහෙමයි. හරි මං හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති. ඊට පස්සේ වර්ස් එකත් එහෙමයි. මේකේ මැද කොහෙවත් සැලකිය යුතු බිට්ස් පාර්ට් නැහැ. අර කෝඩ් වර්ක් එකක් උඩම තමයි ප්ලේ කරන්නේ. හරි ඉතින් අදත් අපි ලංකාවේ ජනප්‍රිය ගීත කෝලුන්ට ගෙනාවා කීබෝඩ් ලෙසන් එකක් විදියට. මේකේ සෙකන්ඩ් ඉන්ටර්ලූඩ් එක මම ඔයගොල්ලන්ට කරේ නැහැ. ඒක තමයි ඒකේ තියෙන්නේ පැහැදිලිව ඩිජිටල් සිගනල් ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ ලයිව් ප්ලේ කරලා ඒගොල්ලෝ මේක ඩිජිටලි වෙනස් කරලා තියෙනවා. يعني මික්ස් එකේදී වෙනස් කරලා තියෙනවා. ඒක අපි ලයිව් ප්ලේ කරන්න try කරන එක ලයිව් ප්ලේ කරන්න පුළුවන් නම් හොඳයි. ඒක ගොඩාක් අපි තාක්ෂණික කීබෝඩ් එකේ ප්‍රෝග්‍රෑමින් කරලා පාවිච්චි කරන්න වෙනවා. හරි එතකොට ඒකේ ටයිම් සිග්නේචර් ඒ කියන්නේ බීට් එකත් වෙනස් කරලා තමයි ප්ලේ කරලා තියෙන්නේ. ඒක නිසා ඒක ටිකක් සංකීර්ණ තත්ත්වයක් නිසා මම ඔයගොල්ලන්ට ඒක කරේ නැහැ. ඒ සෙකන්ඩ් ඉන්ටර්ලූඩ් එක වෙනුවට ඔයගොල්ලෝ පළවෙනි ඉන්ටර්ලූඩ් එක පාවිච්චි කරන්න. එතකොට ඔයගොල්ලන්ට සින්දුව වාදනය කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. හරි විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ ගීතය ඔයගොල්ලන්ට ගැටලුවක් ආවොත් අපිට කමෙන්ට් එකක් දාන්න, අපේ පේජ් එකකින් මැසේජ් එකක් දාන්න. ඒ වගේම අපට සහයෝගයක් විදියට අපේ channel එක ගැන අනිත් අය දැනගන්න මේක share කරන්න, subscribe කරන්න කියලා මතක් කරනවා. හොඳයි එහෙනම් අපි ගිහිල්ලා එනවා.